මිත්‍රස ඔබේ සමහර බ්‍රේන් සර්ජරි කරනකොට පේෂන් එක්ක සර්ජන් කතා කර සර්ජරී කරනවා කියන කතාව ඇත්තද? මෙහෙම හැම එකේම නෙමෙයි සමහර ඒවා එකක් තියෙනවා. ඒක මෙහෙමයි දැන්. ඔතන පොඩි කතාවක් තියෙනවා. අපේ මොළේට එහෙම මොළේ කැපුවා කියලා මොළේ අපි ඇල්ලුවා කියලා මොළේට එහෙම දැනෙන්නේ නැහැ. එන මොළේ කැපුවා කියලා මොළේට වේදනාවක් දැනෙන්නේ නැහැ. දැන් ඔයා මොළේ ඇල්ලුවට මොකකින් හරි කැපුවා කියලා හරියට වේදනාවක් දැනෙන්නේ නැහැ. දැන් අපේ හමක් කැපුණොත් අපිට වේදනාවක් දැනෙනවා. මොළේ කැපුණට එහෙම වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒකට හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් මොළේ වටේට තියෙන මෙනින්ජ් පටල කියන ආරක්ෂක පටල. ඒ වටේ සංවේදනය තියෙනවා. හිස් කබලේ සංවේදනය තියෙනවා. ඒතර හිස් කබලේ තියෙන පේශී වටේ සංවේදනය තියෙනවා. ඒතර සමහර බ්‍රේන්ට කියන්නේ ඔය සමහර සර්ජරි වලදී අර මොළේ ගෙඩිහිම අයින් කරන්න ඒවා තියෙනවා. ඒ දෑදී අර දැන් මොළේ සිහි නැති කළා ඔලු කට්ට විවෘත කළා ඒ දේවල් කරලා අර මොළේ ගෙඩිය අයින් කරන වෙලාවට දෙලාව හැරවලා ඒත් එක සමහරට කතා කරනවා. ඒත් එක්ක එක්ක මොකරි සින්දු කියනවා සංගීත භාණ්ඩයක් වාදනය කරනවා නැත්නම් එයාට චිත්‍රයක් අඳින්න කියනවා. ඒ වගේ ඒවා සමහරලාට කරන්න කියනවා අර සර්ජරි එක කරනකම්. මොකද අර මොළේ තියෙන ගෙඩිය අයින් කරනකොට ඒ මොළේ කැපුවා කියලා එයාට ඒ රිදීමක් දැනෙන්නේ නැහැ. ඒතර එහෙම කරන්න හේතුවක් තියෙනවා. මොකද දැන් අපේ මොළෙන් තමයි අපේ ඉස කන නාසය දිව ඒ සියලු දේට අදාළ තොරතුරු ටික අඳුරගන්න. එතකොට අර මොළේ ලෙඩාව අපි හැරවලා තියලා අර ඔපරේෂන් එක කරනකොට මොකද දැන් අපේ මොළේ එක තැන්වල හරි මම මේ සරලව කියන්නේ එක තැන්වල අපේ ඇස කන නාසයට වෙන් වෙච්ච කොටස් තියෙනවා. එතකොට ඒ දේවල් හරියට ක්‍රියාත්මක වෙනවද කියලා දොස්තරට අවබෝධ කරගන්න පුළුවන් රෝගියාත් එක්ක කතා කර කර ඉන්න. රයිට්. ඒතර ඒ කතා කර කර ඉන්න මොනවා හරි වෙනසක් වෙනවා නම් ඒතර දොස්තර දන්නවා දැන් මොකක් හරි වෙනසක් වෙන්නේ යන්නේ. ඒ වගේ අර දොස්තරට අවබෝධයක් ගන්න පුළුවන්. එයාත් එක්ක කතා කර කර ඉන්නකොට මොළේ මොකක් හරි තැනකට යම් හානියක් වෙන්න යනවද මොකද කියන්නේ. ඒකයි අර එහෙම ලෙඩාව සිහිය අරගෙන ඔපරේෂන් එක කරන්න. හැබැයි හැම එකකම ඕක කරන්න බෑ. ඉතින් ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි අර මොළේ තියෙන පටක කැපුවා කියලා ඒවට අර වේදනාවක් දැනෙන්නේ නැහැ. රයිට්. ඒක තමයි උතන සරලව කතාව හැමෝටම තේරෙන්න දෙන්න කිව්වේ.